තාත්තර මම කිව්වා දොස්තර මහත්තයාට තාත්තා බලන්න එනවා කිව්වා. එයාගෙන් අහගන්න මොන වගේ ඉරියව් වලට හිටියොත්ද ඔය කොන්දේ අමාරුව ඉක්මනට හොඳ කරගන්න පුළුවන් කියලා. අම්මා ඉන්නද? ඔව් මේ ඔයයිට දෙන්නලු. හෙලෝ මම සිලොන් ෆර්නිචර් එකෙන් පුටුවකයක් ඕඩර් කරා. අද දවල් වෙද්දී ඒවි. ඒක ගන්න හොඳේ? හා තත්පර 15කට පස්සේ අම්මට දොස්තර මහත්තයා ඇවිල්ලා වගේ. එන්න. මිස්ටර් සානක නේද? මම සිලොන් ෆර්නිචර් එකකින්. එන්න ඇතුළට. අලුත් හොස්පිටල් එකක් වගේ. සිලොන් ෆර්නිචර්. අපි දෙනවා කියලා කෝල් කරන්නේ නැති නේද? ඔව් මට පුතා කිව්වා. පුටුවකුත් ගෙනල්ලා තියෙන්නේ. ඔව් පුටුනේ ඕඩර් කරලා තිබුණේ. පුතා පුටු විතරද කිව්වේ? මම පුතාට කිව්වට මට ඇඳේ හාන්සි වෙන්න තමාරුයි කියලා. ඇඳක් නම් ඕඩර් කරලා තිබුණේ නෑ නිසල්. මගේ මෙන්න මේ කොන්දේ යට හරිය තමයි රිදෙන්නේ. මට හරියටම වාඩි වෙන විදිහ පෙන්නනවද? වාඩි වෙන විදිහ? ඔව් වාඩි වෙලා පෙන්නන්නකෝ. මේකේ තමයි. ඔයා ගෙනාවේ මේකනේ. ඕකේ වාඩි වෙන්න. මෙහෙම තමයි ඉතින් වාඩි වෙන්නේ. කලින් වාඩි වෙලාව නැද්ද? ඉතින් මමත් ඔහොමනේ වාඩි වෙන්නේ. ඉතින් අපිත් මෙහෙම තමයි වාඩි වෙන්නේ. පුටුවක් එහෙම උස්සන්නේ කොහොමද? එතකොට උවමනාවක් ආවොත් පුටු උස්සන්නේ කොහොමද අහනවා? ඔව් උස්සලා පෙන්නන්නකෝ. මෙහෙම තමයි ඉතින් පුටු උස්සන්නේ. ඉතින් මමත් ඔහොමනේ උස්සන්නේ. සමහරලාට දුර පටවනවා නම් මෙහෙම මේ කරගෙන ඔළුවට තියන් යනවා. අන්න ඒකනේ. මං ඔහොම කරන්නේ නෑනේ. ඒකත් දන්නේ මගේ මේ කොන්දේ අමාරුව වැඩි උනේ. අනිත් එක මේ මට හරියට වාතය යනවනේ. මොකද? වාතේ පිට වෙනවා. එහෙම නිතරම පිට කරාට කමක් නැද්ද? මොනවද? නවදාන්නේ. වාතයනේ වාතේ. ඔව් කෝකට මම ගියාට පස්සේ පිට කරන්නකෝ. අනිත් දේ පුතා මට හරියටම පෙන්වනවද කොහොමද කක්කුස්සියේ වාඩි වෙන්නේ කියලා? මොකක්? මේ වගේ ගේමක්ද මේ? අනේ කරුණාකරලා අපේ බිල් එක සයින් කරලා දෙන්නස මට යන්න ඕන. හොරාට බිල දාගන්න නේ බාගෙට වැඩේ කරලා. මට වාඩි වෙන හැටි පෙන්නනකම් මම නම් ඕක සයින් කරන්නේ නැහැ.